looking for paradise, but we were kidnapped and held for ransom. I want to go home. Now I'm fighting to get us out. IGN raves Far Cry 3 is one of the best shooters I've ever played. Game Informer says it's an adventure you won't want to miss. Rated 10 out of 10. A once-in-a-generation experience. එතනදී ජේසන් රක්කත් ගෝත්‍රයේ නායිකා වන සිට්‍රාව පළවෙනි අතවට හම්බ වෙනවා. Follow me. Dennis, got an outsider in here? I found the one who will not say. Get back. Barhanti. ජේසන් සිට්‍රාගෙන් උදව් ඉල්ලනවා වාස පරාජය කරලා එයාගේ යාළුවෝ ටික බේර ගන්න. ඒ සිට්‍රා මේකට කැමති වෙන්නේ නැහැ. සිට්‍රා කියනවා ඔයා වගේ සාමාන්‍ය කෙනෙක් වෙනුවෙන් මම මගේ හැමදාමට අණ කරන්නේ නැහැ කියලා. සිට්‍රා ජේසන්ට මෙතනින් යන්න කියලා කියනවා. ඒත් එක්කම ජේසන් කියනවා වාස් මගේ සහෝදරයව පැහැරගෙන අරන් ගියා කියලා. ඒත් එක්කම සිට්‍රා අනිත් පැත්තට එරලා ආයෙ ඇවිල්ලා මොකක් හරි ඖෂධ ඩ්‍රින්ක් එකක් ජේසන්ට බොන්න කියලා දෙනවා. නැදෙච්ච දේ අරන් ආවට පස්සේ අපි කතා කරමු කියලා ජේසන්ට එතනදී කියලා සිට්‍රා යන්න යනවා. ජේසන් ඩෙනිස් කියලා මොකක්ද මෙතනලා තියෙන්නේ කියලා. Yes. ඩෙනිස් කියනවා ඒක දැනගන්න ඔයාට ඔබ බොන්න වෙනවා කියලා. ඊට පස්සේ ජේසන් මේක බොනවා. ඊටසේ අමුතුම දෙයක් වෙන්නේ එකපාරටම ජේසන් අහසේ ඉඳන් වතුරට වැටෙනවා. ඊට පස්සේ වතුරට ඉන්න බూరు ගහන ටේබල් එක ඔලිවයි කිතුයි ප්ලේලි. ජේසන් කියලා එතන හතරවෙනි පාර්ට්නර් විදියට ඉඳ ගන්නවා. ඒත් එක්කම ඒ තුන් දෙනා නැති වෙලා ඉස්සරහින් තව සුදු පාට කෝට් එකක් දාගත්තු මිනිස්සෙක් පේන්නේ ඉන්නවා. පොර යන්න යනවා. ජේසන්ත් පොරගේ පස්සෙන් යනවා. නිකන් අමුතු විදිහට පොර අතුරු දාගෙන ඉස්සරහින් මැවෙනවා. ඒ වගේ වෙලා පොර ගිහලා හවුස් එකක් වගේ තැනක ඇතුළට යනවා. ඊටස් ජේසන් මෙතන වතුර තියෙන තැනකට වතුරට පාලමක් දෙන එහා පැත්තට යන්න පුළුවන්. ඒ පාලමෙන් එහා පැත්තෙන් ජේසන් යන්න ඕනේ. පාලමෙන් එහාට යද්දී දෙපැත්තයි හරියට පේනවා. ජේසන්ගේ යාළුවෝ වාස් කොයි ලගේ කට්ටිය මෙවිලා පේනවා. කොහමද ඉස්සරහට ගියාට පස්සේ ජේසන්ට හම්බ වෙනවා එක නයිෆ් එක. ඒ නයිෆ් එකේ නම an Asian knife. ඊට පස්සේ ජේසන් PVC එකට එනවා. PVC එකට එද්දී ඩෙනිස් ජේසන් ගාවේ ටැටු එකක් කොට ඉන්නේ. ජේසන් ඩෙනිස්ට හැම විස්තරයක්ම කියනවා. ජේසන් ඩෙනිස්ට මෙතනලා තියෙන්නේ මේකයි කියලා කියන්නේ නැතුව ඩෙනිස් කියනවා Asian knife එක නේද කියලා. ජේසන් අර කොහොමද ඔයා දන්නේ කියලා. බලද්දි මේ අත හීනෙන් එක කියවලා. I saw a shanty town. A bar. දැන් ඩෙනිස් කිලින් වෙනට සූට් එක නැගෙන ඩයල් එක හොයාගෙන. It's the one from my trip. ප්ලේස් එකට ආව පස්සේ ජේසන් නිකන් මතකයි වගේ මේ ප්ලේස් එක. හරිනේ. මේ ජේසන් හීනෙන් දැකපු ප්ලේස් එක. අර ඩයල් එක ඇවිතන් ගියේ මෙන්න මේ තැනින්. That's the place. මෙන්න මේ දොරෙන් ඇතුළට ගියාම තමයි ආයෙත් අමුතු විදියකට වෙන්න තැනකට ගියේ ජේසන් හීනේ ඇතුළේ. උඹල් මේක තොරේ මොකද්ද වෙන්නේ කියලා. මේ නෑ බාහිරයක් දෝවෙලු. එන්න කට්ටිය බොන්නේ ජේසන් ඇවිල්ලා කාට් සෙල්ලම් කරන දණකින් ඉඳ ගන්නවා. අතරින් පීඩනයේදී. අර ඩයල් එකෙන් ජේසන් එතන ටයිම් එක වේස්ට් කරනවා. බාහිරක ඉන්න කට්ටිය මෙහෙම කතා වෙනවා. එයාලා අතර අලුත් කතාවක් පැතිරෙන්න පටන් ගන්නවා ස්නෝ වයිට් කියලා කෙනෙක් ගැන. එතනින් එක මිනිස්සෙක් කියනවා වාස්කට් ප්‍රිසන් කැම්පෙන් කෙනෙක් පැනලා ගියා කියලා. ඊට පස්සේ ඒ මිනිස්සයා පිහියක් කරගෙන මොදුරංගල කාරා එකින් එක්කිනා මරාගෙන යනවා කියලා කටපොතතාවක් පැතිරෙනවා කියලා මේ මිනිස්සු කතා කරා මෙතනදී. මුලින්ම එයාලා එක කතාවක් කියලා හිතුවා ටිකෙන් ටික එයාලට සැක හිතෙනවා. මේක ඇත්තනම් මේ දූපතේ ලොක්කා වෙන හොයිට් මැදිහත් වෙන්නේ කියලා උන් කතා කරනවා. හොයිට් කියන්නේ සරල වෙනෙන් දෙන්න නෙමෙයි. එයා ඉනිවිස්ලව ඉක්මනින් මරන කුඩුකමෙන් ෆේමස් කෙනෙක්. මයින්නෝ කෙනෙකුත් එයා තමන්ගේ ආයුධ මරලා තිබ්බා හිත සාහසක විදියට. කියලා බයලා මේ මිනිස්සු මෙතන කතා වෙනවා. ඒ වෙලාව මේ මිනිස්සුන් එතුන් ප්‍රශ්නේ
ස්නෝවිට් කියන මනුස්සයා කවුද කියලා. ඒත් එයාලා දන්නේ එයාලා ඉස්සර ඉඳගෙන ඉන්න ජේසන් තමයි මේ ස්නෝවිට් කියලා එයාලා අනුවර්ත නමින් හඳුන්වන්නේ කියලා. ඒ කියන්නේ දැන් ජේසන් සාමාන්‍ය ඩ්‍රෙස් වෙන්න නෙමෙයි. දෝකතුරා බීපියක් වෙලා යන ලෙජන්ඩ් කෙනෙක්. ඊට පස්සේ ජේසන් මේ සූදුව එකපාරින්ම දිනලා දානවා. ඊට පස්සේ අර ඩයල් එකත් වෙලා ජේසන්ට වෙල් ප්ලේට් කියලා යනවා. ජේසන් දැන් පොරගේ පස්සේ ෆලෝ කරන්න යන්නේ. Vision. He's gonna lead me to Keith and Oliver. පොර පොඩි හරි සද්දයක් දුන්නා මිෂන් එක ෆේල් වෙනවා. ඒ ඉන්න සද්ද නොකර පොරගේ පස්සෙන් යන්න තියෙන්නේ. පොරගේ වැඩි ඈතට ගියොත් මිෂන් එක ෆේල් වෙනවා. ගාඩට ලිමිටඩ් යන්න ඕනේ පොරගේ පස්සේ. I wrote it out. Not that often I get to hold a pig. Hey! Lucky? කොහමද ගිහිල්ලා කොහමද අන්තිමට එක තැනකට යනවා. බීගන ඇතුළට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. එතනින් පොර රේඩියෝ කෝල් එකෙන් තවත් කෙනෙක් එක්ක කතා කරනවා වගේ ඇහෙනවා. පොර තව කෙනෙක් එක්ක ප්‍රශ්න කිරීමක් කරනවා. ඒ සුදු පාට කෝට් එකක් දාගෙන ඉන්න ඩයල් එකේ නම තමයි පොරගේ නම තමයි වීල්ස් මන්ට්ලි කියන්නේ. මම වීල්ස් කියලා කතා කරන්න බෙදලා. Yes, I never know which one gets me blown up. වීල්ස් තව කෙනෙක් එක්ක රේඩියෝ කෝල් එකක ඉන්නේ. පොර බය කරලා මෙහෙ පැත්තේ නිකා කවුද කියලා දැනගන්න ගමන් හදන්න. පොර කියනවා උඹ ඉන්න ටේබල් එකකට උපුරුද්‍රව්‍ය ගොඩක් තියෙනවා මට එකක් බටර් එකක් බන්න දෙන්නේ කියලා තාජනය කරමින් වීල්ස් එහා පැත්තෙන් ඩයල් එකේ නම කවුද කියලා අහනවා. ඒත් එතනදී එහා පැත්තෙන් ඩයල් එකේ කියන්නේ ජේසන් බ්‍රෝඩි කියලා. ඒත් එතනදී කතා කරන්නේ ඇත්තටම ජේසන්ගේ යාළුවෙක්. අපි බලමු ඉස්සරහ එපිසෝඩ් එකේදී කවුද කතා කරේ කියලා. ඊට පස්සේ කොහමද ජේසන් විශ්වාස වෙන්න එතනින් පල්ලෙහාට යනවා. ඒත් ජේසන් ඇතුළතදී විල්ස් දන්නවා මේ ඉන්නේ ජේසන් කියලා. විල්ස් එයා ගැන කියනවා. විල්ස් කියන්නේ ලැක්නි කියන පුද්ගලයාව වැඩ කරන නියෝජිතවරයෙක්. ඊට පස්සේ ජේසන් කියනවා නියමයිනේ මට ගවර්න්මන්ට් එකෙන් උදව් ගන්න පුළුවන් කියලා. ඒත් විල්ස් කියනවා බෑ. විල්ස් මධ්‍ය බුද්ධියන්සෙත් එක්ක ඩිරෙක්ට්ලිව කනෙක්ට් වෙලා නැහැ කියලා කියනවා. ඊට පස්සේ විල්ස් ජේසන්ට ෆයර් ගන්න ඇතිලා කියනවා කොයිට් වල්කර්ගේ ත්‍රිලෝක විජයපත්‍ර ගාව සහ උද බෝට්ටු විනාශ කරලා දාන්න කියලා. එතකොට උට අනිවාර්යයෙන්ම ඔත්තු බලන්න මේ අයිලන්ඩ් එකට එන්න එනවා කියලා. ඊට පස්සේ අර සුපිරි බාන්ඩිත් අරගෙන ජේසන් වව් නියමයිනේ කියලා මෙතනින් යන්න යනවා. I'll play ball as long as it gets me closer to finding my friends. ඊට පස්සේ ජේසන් පට්ටගේවත් තියලා ත්‍රිලෝක විජයපත්‍ර වගා ටිකයි වගා 5-10ක්ද ඒ ඔක්කොම විනාශ කරලා දාලා අර බෝට්ටුවක් නූදු පොතට ගිල්ලලා එහෙනම් මචං ඊළඟ එපිසෝඩ් එකේ සෙට් වෙමු. මචං අපේ YouTube පැත්තට සෙට් කරලා YouTube එකට සපෝට් එකක් දෙන්න. එහෙනම් මචං අපි ගියා good bye.